මේ සබ්මැරින් එකේ ක්‍රිස්පි චිකන් ලෝඩ් කරලා තියෙන්නේ guys. පෝෂන් එක සුපිරි. ඒ වගේම තමයි guys අයිස් මයිලෝ එක. අයිස් මයිලෝ එකත් මාර තික්. මාරම රසයි. ඒක නෙමෙයි මම කියන්න හැදුවේ. ඕගලන්ට මහ රෑ, ඒ කියන්නේ රෑ 12න් පස්සේ පොඩි බඩගිනි එනවනේ. ඒ කියන්නේ අර බරාර කන්න බැරි, ඒ කියන්නේ ලොකු කෑම රයිස් කොත්තු කන්න බැරි කට්ටියට කන්න නියම ප්ලේස් එකක් තියෙනවා guys. බම්බලපිටියේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියෙනවා guys. බන් ක්ලබ් කියලා එකක්. මේක හරියටම තියෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ICBT කැම්පස් එක ඉස්සරහමයි. මේක ලොකු ප්ලේස් එකක් නෙමෙයි guys. පොඩි ප්ලේස් එකක්. පොඩි මෙනු එකක් තියෙන්නේ. හරිම සරල මෙනු එකක්. අපිට අවශ්‍ය දේ අරගෙන කන්න තියෙන්නේ. හරිම රීසනබල් ප්‍රයිසස් වලට තමයි තියෙන්නේ හැමදේම. ඉතින් මං ගත්තේ චිකන් මිනි සබ් එකයි අයිස් මයිලෝ එකයි. ඉතින් හරි බජට් එකට ගන්න පුළුවන්. මොකද මගේ අතේ ලොකු ගාණක් තිබ්බේ නෑ guys. ඉතින් බජට් එකට ගන්නත් පුළුවන්. හොඳ පෝෂන් එකකුත් දෙනවා. ඒකින්ද ප්ලේස් එක මරු guys. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා තියෙනවා නම් මේක දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක හොඳ වුණත් නරක වුණත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක කොහොම තමයි guys. ඇත්තටම මේ පෝෂන් එක මරු guys. ඔයගොල්ලන්ට පේනවා ඇති ක්‍රිස්පි චිකන් එහෙම හොඳට දාලා තියෙනවා ලෝඩඩ් කරලා. ඒ වගේම තමයි guys අයිස් මයිලෝ එක. අයිස් මයිලෝ එක මාර තික් guys. බටෙන් එන්නෙත් නැහැ. ඒ තරමට මාර තික්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. try කරලා කමෙන්ට් එකක් දාන්න. try කරලා තියෙන කට්ටියත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් guys ජය වේවා. ඔයගොල්ලන්ට ඔක්කොටම ජය වේවා.